දවසේ සිතුවිල්ලේ දේව වචනය සමග එකතු වන ඔබ සැමට ආශිර්වාදමත් සුබ දවසක් වේවා. අද දින දවසේ සිතුවිල්ලේ තේමාව අපව පවිත්‍ර කරන යේසුස් සමිඳුන්ගේ ලේ. අද දින දවසේ සිතුවිල්ලේ බයිබල් පදය 1 යොහාන් 1 වන පරිච්ඡේදයේ 7 වන පදය. උන්වහන්සේගේ පවිත්‍ර වූ යේසුස් වහන්සේගේ ලේද සියලු පාපවලින් අප පවිත්‍ර කරන්නේය. ආමේන්. අද දවසේ මෙනෙහි කිරීම. ක්‍රිස්තුස් වහන්සේගේ ලේ කර්ණ කොටගෙන පවිත්‍ර වූ කිතුණුවනි. මේ උතුම් වූ උදෑසන යේසුස් සමිඳුන්ගේ රුධිරයෙන් පවිත්‍ර වූ ඔබ තරම් වාසනාවන්තයෙක් තවත් ඇද්දැයි කියා උන්වහන්සේගේ පුත්‍ර වූ යේසුස් වහන්සේගේ ලේ සියලු පාපවලින් අපව පවිත්‍ර කරන්නේය යනුවෙන් ප්‍රධාන දේවචනයේ දක්වා ඇත. ඔබ ඇසීමට මිහිරි වූ වැදගත්ම කාරණය නම් රෝම 5 වන පරිච්ඡේදයේ 9 වන පදයේ පවසන්නේ ක්‍රිස්තුස් වහන්සේගේ ලේ කර්ණ කොටගෙන දෙවියන් වහන්සේගේ උදහසින් ගලවනු ලබන්නෙමුව කියා දේවචනයේ ලියා තිබෙන බැවිනි. යේසුස් සමිඳුන්ගේ සැබෑ කමාව ලැබූ කිතුණුවනි. මේ උදෑසනත් ඔබගේ ඉමහත් වූ පාපවලින් පවිත්‍ර වීමටත් ධර්මිෂ්ඨ වීමටත් දේව උදහසින් ගැලවීමටත් යේසුස් සමිඳුන්ගේ ලේ ඔබ වෙනුවෙන් ක්‍රියාත්මක වී ඇති බව දැන ගැනීමෙන් හදවතට ඉමහත් වූ සැනසීමක් සමාදානයක් ඇති වෙනවා නේද? දේව දරුවනි, ඔබ සන්තකව ඇති වස්තුව, දේපල, මිලමුදල් වැනි වූ කිසිවකින් ඔබව ඔබගේ පාපයෙන් පවිත්‍ර කරමින් ගැලවීමට ගෙන ඒමට නොහැකි බව හොඳින් සිතට ගන්න. යේසුස් සමිඳුන් පමණක්ම අපව පවිත්‍ර කරන සේක. ක්‍රිස්තුස් වහන්සේගේ ලේ වලින් බලය ලැබූ කිතුණුවනි. ලෝකයේ වෙසෙන බොහෝ මිනිස්යන්ගේ කල්පවතින රෝගයට විසඳෙන්නේ නැතුව දුක් විඳින ගැටලු වලට ප්‍රධානතම හේතුව සාතන් විසින් ඔවුන්ගේ ජීවිත සිර කරගෙන සිටීමය. ඔබ නිරන්තරයෙන්ම යේසුස් සමිඳුන්ගේ ලේවල ඇති බලය මෙනෙහි කරමින් ඒ ප්‍රශ්න වලට තරවටු කරන්න. එවිට සාතන්ගේ සීලු බාධක ඔබ කෙරෙන් පහව ගොස් යනු ඇත. අදත් ඔබ යේසුස් සමිඳුන්ගේ ලේවල බලය මෙනෙහි කර ජය ලබන්න. අද දවසේ අභියෝගය. ඔබත් ඔබේ පාපයන් සැම අතහැර යේසුස් වහන්සේගේ ලේ වලින් පවිත්‍ර වෙන්න කැමැතිද? උන්වහන්සේ තුල මේ කාලයේ පසුතැවිලි වී සෑම පාපයන් උන්වහන්සේ පිට තබා සමාව ගන්න. ඔබේ පාපයට හා සීලු බාධකවලට මුල යක්ෂයා බැවින් නැවතත් යක්ෂයාගේ කාන්නාවලට නොරැවටි දෙව්දුන් තුල ශක්තිමත්ව ඇදහිල්ලෙන් ස්ථීරව සිටින්න. සීලු ප්‍රශ්නවලට හා පාපයන් වලට විරුද්ධව ඔබ යේසුස් වහන්සේගේ නාමයෙන් තරවටු කර යාඥා කරන්න. දැස් පියාගෙන මා සමග මෙම යාඥාව කරන්න. මාගේ යේසුනේ, දෙව්දුන්ගේ පුත්‍ර වූ යේසුස් සමිඳානන්ගේ ලේ වලින් මට ලබා දුන් පව්කමාව නිසා දෙව්දුන්ට මම සදා කාලයටම ණය ගැති වෙමි. අදත් මා වෙතට විරුද්ධකාර සතුරා ගෙනෙන්නා වූ පරීක්ෂාවන් වලට, රෝගයන් වලට, සියලුම අන්ධකාරයේ බලයට මම අනකරමි. යේසුස් වහන්සේගේ නාමයෙන් ආමේන්. අද දින බයිබල් පොරොන්දු පදය යොහාන් 6 වන පරිච්ඡේදයේ 54 වන පදය. මාගේ මාංශය කන්නා වූ, මාගේ ලේ බොන්නා වූ අයට සදාකාල ජීවනයේ ඇත. මම අන්තිම දවසේදී ඔහු නැගිටවන්නෙමි. ආමේන්. දවසේ සුබ පැතීම. යේසුස් වහන්සේගේ ලේවල බලයෙන් ඔබටත්
ඔබගේ පවුලේ සියලු දෙනාටත් යේසුස් සමිඳුන්ගේ ලේවල බලය මෙනෙහි කරමින් ජීවිතය ජය ගන්නා වූ සඵලමත් දවසක් වේවා. ඔබ සීලුම දෙනාට යේසු පිහිටයි. ඔබ අහුම්කන් දුන්නා වූ දවසේ සිටුවිල්ල වචනය ආශිර්වාදමත් වචනයක් වෙන්න ඇතැයි අප විශ්වාස කරමු. මෙම වචනය ඔබට දිනපතා ගෙන්වා ගැනීමට හෝ යාඥාවක් උපදෙසක් අවශ්‍ය නම් 0715 839 යන WhatsApp දුරකථන අංකයට කෙටි පණිවිඩයක් එවන්න. ඔබ සියලු දෙනාටම ජේසු පිහිටයි.